Good evening පොඩ්ඩ හැමෝටම අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ 2023 ගණිතය ප්‍රශ්න පත්‍රයේ 9 වෙනි ගාන. අපි බලමු 9 වෙනි ගාන මොකක්ද කියලා. රූපයේ දැක්වෙන්නේ අරය 14ක් වූ කේන්ද්‍ර කෝණය 45ක් වූ කේන්ද්‍ර කෝණය 45යි අරය 14යි සෙන්ටිමීටර් වූ කේන්ද්‍රීය ඛණ්ඩයකින්ද සමචතුරස්‍රයකින්ද සමන්විත සංයුක්ත රූපයක. සමචතුරස්‍රයක් කියව ගමන් සමචතුරස්‍රයක් කියව ගමන් සමාන පද ටික දාගන්නවා. මෙතන 14යි නම් මෙයත් 14යි. මෙයත් 14යි. මෙයත් 14යි. මෙයත් 14යි. මෙම රූපයේ පරිමිතිය සොයන්න කියලා කියන්නේ. බලමු කොහොමද මේකේ පරිමිතිය හොයන්නේ කියලා. මේකත් 14යි, මේකත් 14යි, මේකත් 14යි, මේකත් 14යි. දැන් දන්නේ නැත්නම් මෙන්න මේ AE කියන්නේ ඡාප දිග විතරයි. AE ඡාප දිග හොයාගන්න අපිට සූත්‍රයක් තියෙනවා 2πr 360න් θ. මෙන්න මේ සූත්‍රයට අපි ආදේශ කළ AE ව හොයාගමු. 5 කියන්නේ 422, r කියන්නේ 14යි, 360න් 45යි, 360න් 45 කියන්නේ 8න් 1යි කැපෙනවා. මෙතන 4යි, මෙතන 7යි, මේ 4 මේ 7 කැපිලා යනවා. මෙතන 4 දෙකෙන් බෙදෙනවා. මේකත් දෙකෙන් බෙදෙනවා 11යි. අන්තිමට AE දිග එන්නේ 11යි සෙන්ටිමීටර්. AE ව හොයාගත්ත 11යි සෙන්ටිමීටර් කියලා. දැන් මොන රූපේම පරිමිතිය හොයන්න පුළුවන්. හරි ලේසි. 14 ඒවා 1 2 3 4ක් තියෙනවා. 11ක් එකට එකතු කරන්න තියෙන්නේ. රූපයේ පරිමිතිය සමානයි 11 එකතු කිරීම 14 වරක් 1 2 3 4 නේ 14 වරක් 4. 11යි 4 වරක් 4 16යි එකක් ඉතුරුයි 4 වරක් 1 4යි 4යි 1යි 5යි 56යි 11ට 56 එකතු කරනවා 11යි 6යි 7යි මෙයයි 67යි. අවසාන උත්තරේ 67යි සෙන්ටිමීටර්. තවත් මේ වගේ ගැටලුවකින් යලිත් අපි හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.